මහ වැස්සක අවසාන. මහ වැස්සක අවසානයේ හැමෝටම සුන්දර නැහැ. ඒ වගේ තමයි මම මේ ඉන්නේ කොත්මලේ වේල්ල පාමුල. කොත්මලේ වේල්ල කියන්නේ මිනිස්සු විසින් හදපු අති භයානක වේල්ල. හරිද? ඉතින් වෙනදා මේ අතුගංගාවේ ඒ වගේ අපිට බලා ගන්න අපුරු ඒ අත මේ වගේ එන්නම හත් වෙලා තියෙනවා. දකිද්දි පපුවත් එක්ක මොකද්ද වෙලා යනවා මේ වතුර කඳ. මෙතනින් ගියපු වතුර කන්දරාව තමයි ගම්පොළ නගරේ. ගම්පොළ නගරේ යටකද මිනිස්සු 100 ගාණක් පවුල් පිටින් දරුවන්ට අම්මලා අර දරුවෝ පවුලේ කට්ටිය හැමෝම නැති කරලා දාලා ගිහපු වතුර කන්දරාව මෙතනින් තමයි ගම්පොළට ගහගෙන ගියේ. ඉතින් මේ වගේ විවසනයක් කවදාවත් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ විවසනයෙන් විපතටපත් වෙලා පවුල් පිටින් හරි කොහොම හරි ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ විවසනයක් ආයේ කවදාවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. පොඩ්ඩක් වටපිටාව බලපුවාම ඔයාලට තේරෙයි. අම්බ කරගත්ත දේවල් සියල්ල අතෑරලා ජීවිතේ පවා අතෑරලා අද උන් නික්මිලා තියෙනවා. ඉතින් පොඩක් දුකයි. ආයි මේ වගේ විපතක් කවදාවත් වෙන්න බෑ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මිනිස්සුක කවදාවත් තරහක් තියාගන්න එපා. මේ ජීවිතය කියන්නේ මහ පුදුම එකක්. අපේ ජීවිතය අතහැරලා දාලා කොයි වෙලාවක කොයි මොහොතක යන්න වේද කියලා අපිවවත් දන්නේ නැහැ. ඒක නිසා හැම මිනිසෙක් එක්කම සතුටින් ජීවත් වෙන්න.